ෆැමිලි කෝඩ්ස් ඉගෙන ගන්න කලින් ඉගෙන ගන්න ඕනි වැදගත් දෙයක් තමයි මෙන්න මේ මේජර් ස්කේල් එකක් කියන්නේ මොකක්ද කියන එක. මේජර් ස්කේල් එක ලියන්නේ කොහොමද කියන එක. හරිද? ඉතින් මේ මේජර් ස්කේල් ගැන ඊටාම ඩීටේල්ඩ් වීඩියෝ සෙට් එකක් වීඩියෝ සීරීස් එකක් අපි දාලා තියෙනවා අපේ ඔෆ්ලයින් බිගිනර් කෝස් එකේ. ඔයාලට පුළුවන් ඒකත් රිෆර් කරන්න. හරි. අපි දැන් බලමු මේජර් ස්කේල් එක කොහොමද ලියන්නේ කියලා. හරිද? ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකක් බලමු කොහොමද ඒකෙන් ඩයටොනික් කෝඩ්ස් හදාගන්නේ කියලා. හරි. මේජර් ස්කේල් එක ලියන්න කලින් අපි දැනන් ඉන්න ඕනි මේ මියුසිකල් ඇල්ෆබෙට් එක සම්බන්ධව. මියුසිකල් ඇල්ෆබෙට්. හරි. මෙහෙමයි. හරි. මම මේ ඔක්කොම කරලා තියෙනවා තමයි අපේ ඔෆ්ලයින් බිගිනර් කෝස් එකේ මුල් හරි. ඒකට මම මේක YouTube එකකට දාන්න නිසා මම මුලින්ම ඉක්මනට කරලා දාන්නම්. හරිද? හරි. මියුසිකල් ඇල්ෆබෙට් එක කියන්නේ මොනවද? අපේ සංගීත හෝඩියේ තියෙනවා අකුරු 7ක්. ඒ තමයි A B C D E F G. හරි. මුලින්ම වාට ඔක කටපාඩම් තියෙන්න ඕනි අකුරු 7. හරි. ඊට පස්සේ අපි යමු මියුසිකල් නෝට්ස් වලට. කියන්නේ සංගීත ස්වර. හරිද? හරි. සංගීත ස්වරත් තියෙනවා. ස්වර 12ක් තියෙනවා. හරිද? මේක ඔයගොල්ලෝ කටපාඩම් කරගන්න ඕනේ. හරි. අපි බලමු මේක කොහොමද ලියන්නේ කියලා. මුලින්ම ඔයාලා ලියන්න මෙන්න මේ A B C D E F G කියන සෙට් එක ලියන්න. හරිද? B C D E F G. හරිද? ඕගොල්ලෝ බලන්න මම මේ සමහර ඒවා පොඩ්ඩක් ළඟින් ලිව්වා. මේ BC එක ළඟ ලිව්වා. EF එක ළඟ ලිව්වා. හරිද? ඔයගොල්ලන්ට තව පාඩම් කරන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි BC අතර මොකුත් නැහැ. හරිද? ඊට පස්සේ තව එකක් තමයි EF අතර මොකුත් නැහැ. ඔන්න ඔය දෙක නිකන් ඔළුවේ තියාගන්න. හරිද? ඊට පස්සේ තව එකක් තියෙනවා ඔයාලට දැනගෙන ඉන්න ඕනේ. ඒ තමයි sharp කියන එකේ තේරුම. sharp කියන්නේ මොකද්ද? සරලවම කිව්වොත් වැඩි වෙනවා. හරිද? sharp වෙනවා කියන්නේ වැඩි වෙනවා. ඊට පස්සේ තව එකක් තියෙනවා. ඒ තමයි flat. හරිද? නිකන් ලියමු මට ඔයාලා ලියන්නත් හරි කේස් හරිද? නිකන් සිම්පල් B අකුර වගේ ලියන්නේ. හැබැයි සිම්පල් B අකුර නෙමෙයි. ඕක වෙන විදියකට ලියන්නේ. හරිද? මේකට කියන්නේ ෆ්ලැට් කියලා. ෆ්ලැට් කියලා කියන්නේ අඩු වෙනවා කියලා හිතා ගන්න. හරිද? මම මියුසික් අර තියරි හරියට ඉගෙනගෙන ඉන්න අය සමහර අය කියයි අපෝ මේ මොන මෝඩයක්ද මෙහෙම කියලා දෙන්නේ නැහැ කියලා. හරිද? මම මේ බිග්ිනර්ස්ලා ફોකස් කරලා කියලා දෙන්නේ ඒගොල්ලන්ට වටහා ගන්න ලේසිම ක්‍රමයට. හරිද? ඉතින් වැඩි පුත් හිතන්න එපා. හරි. මොකද්ද මම මේ කියලා තියෙන්නේ? BC අතර මොකුත් නැහැ. sorry. BC අතර මොකුත් නැහැ. EF අතර මොකුත් නැහැ. හරිද? sharp කියන්නේ වැඩි වෙනවා. flat කියන්නේ අඩු වෙනවා. හරි. දැන් මෙන්න මේක අපි පුරවන්නයි යන්නේ. sharp කියන්නේ වැඩි වෙනවානේ මෙන්න මේ හිස් තැන් ටික. මෙන්න මේවා අතරට එක නෝට් එකක් එනවා. G එකෙන් පස්සෙත් එක නෝට් එකක් එනවා. හරිද? මෙතෙන්ට එන්නේ A වැඩි වෙලා. A වැඩි වුණාම මොකක්ද එන්නේ? A sharp. BC අතර මම ඔයාලට කියවන මතක තියාගන්න කියලා මොකුත් නැහැ කියලා. එහෙනම් BC අතර මොකුත් නැහැ. CD අතර C වැඩි වෙලා තමයි හැදෙන්නේ. C sharp. හරි. D වැඩි වෙලා D sharp. EF අතර මොකුත් නැහැ. F වැඩි වෙලා F sharp. G වැඩි වෙලා G sharp. හරි. ඔන්න ওই ටික කටපාඩම් තියෙන්න ඕන. දැන් මේක ඇත්තටම ටික දිගට යනවා. හරිද? දැන් මෙතන notes 12ක් තියෙනවා. හරිද? මෙතන තියෙනවා notes 12. 1 1 2 3 4 5 6 7 8 9 10 11 12. දැන් මේ 12 ඉවරලා ආයෙත් පටන් ගන්නවා මුලින්. හරිද? A sharp B C C sharp D D sharp E F F sharp G G sharp A ඔය විදිහට A sharp දිගටම යනවා. හරිද? හරි. එතකොට මේක ටික ඕගොල්ලොන්ට කටපාඩම් තියෙන්න ඕනි මේජර් ස්කේල්ස් ලියන්න. හරිද? තව එකක් තියෙනවා මේ ෆ්ලැට්ස් විදියට ලියන එක. එච්චර දැම්මම ඕනිත් නෑ. ෆැමිලි කෝඩ්ස් අනම්මන ඉගෙන ගන්න කමන්නේ අපි ඉගෙන ගන්න. A B C D E F G. හරිද?
අර වගේම තමයි BC අතර මුකුත් නැහැ EF අතර මුකුත් නැහැ. ඊතුරු හැම තැනකම මොකක් හරි තියෙනවා. හරිද? හරි. දැන් මම ඔයගොල්ලෝ කියන ෆ්ලැට් කියන්නේ අඩු වෙනවා කියලා. එහෙනම් මොකක් හරි එකකින් අඩු වෙලා තමයි මේ ෆ්ලැට් එක හැදෙන්න ඕනේ නේ. හරි. අඩු වෙන්නේ මොකෙන්ද? දැන් මේ හිස්තැන් කීපයක් තියෙනවා. මෙතනත් හිස්තැනක් තියෙනවා. හරි. B අඩු වෙලා තමයි B ෆ්ලැට් හැදෙන්නේ. D අඩු වෙලා තමයි D ෆ්ලැට් හැදෙන්නේ. E අඩු වෙලා තමයි E ෆ්ලැට් හැදෙන්නේ. F අඩු වෙලා මොකුත් හැදෙන්නේ නැහැ. මොකද EF අතර මොකුත් නැහැ. G අඩු වෙලා තමයි G ෆ්ලැට් හැදෙන්නේ. එතකොට මෙතන අඩු වෙන්න එකක් නැහැ නේ. කොහොමද ඒක කරන්නේ? ඇයි මම ඔයාලට කිව්වා නේද මේ G ඉවරලා ආයෙත් තියෙන්නේ මොනවද? ආයෙත් මේක රිපීට් වෙනවා කියලා. G A B C D ඊට පස්සේ මොකද මෙහෙම රිපීට් වෙනවා. හරි. එහෙනම් මෙතන මොකක්ද තියෙන්න ඕනේ? A අඩු වෙලා A ෆ්ලැට් තමයි තියෙන්න ඕනේ. හරිද? මේ තමයි ෆ්ලැට්ස් වලින් ලියපු විදිය. මේ තියෙන්නේ ෂාප් වලින් ලියපු විදිය. හරිද? එතකොට ඕගොල්ලොන්ට දැන් තේරෙන්න ඕනි. හරිද? ඕගොල්ලොන්ට දැන් තේරෙන්න ඕනි මොකක්ද? උත් තේරුන්නේ නැද්ද? මෙන්න මේ B ෆ්ලැට් කියන්නේත් A ෂාප් කියන්නේත් එකම නෝට් එක. D ෆ්ලැට් කියන්නේත් C ෂාප් කියන්නේත් එකම නෝට් එක. E ෆ්ලැට් කියන්නේත් D ෂාප් කියන්නේත් එකම නෝට් එක. G ෆ්ලැට් කියන්නේත් F ෂාප් කියන්නේත් එකම නෝට් එක. එන්න මේ දෙකත් ඉතින් එකම තමයි. හරිද? ඒක නිකන් මතක තියාගන්න. හරිද? හරි. ඔබ තමයි මේජර් ස්කේල් එකක් ලියන්නේ. ඕනෙම මේජර් ස්කේල් එක මේජර් ස්කේල් කිව්වේ නේ. හරි. ඉතින් ඔය ටික දැන් ඕගොල්ලොන්ට මතකයි. දැන් අපි යමු මේජර් ස්කේල් වලට. මේජර් ස්කේල් මේවා මේ බය වෙන්න එපා. හරිද? ස්කේල් එකක් කියන්නේ ඔය අපි දැන් නෝට් 12ක් ලිව්වනේ. ඔය නෝට් 12 ඕගොල්ලොන්ට කැමති නෝට්ස් කීපයක් අරගෙන නෝට්ස් ඔක්කොම හරි කමන්නේ කීපයක් අරගෙන පිළිවෙලකට මියුසිකලි ඕඩර් එකක් තියෙන විදිහට අපි ඒක ලියලා දැක්කුවා. ඒකට අපි කියනවා ස්කේල් එකක් කියලා. අන්න ඒ විදිහට ලියපු මියුසික් වල තියෙන ප්‍රධානම ස්කේල් එක තමයි මේජර් ස්කේල් එක කියලා කියන්නේ. මම දැන් ඕගොල්ලොන්ට කියලා දෙන්න යන්නේ මේජර් ස්කේල් එක ලියන්නේ කොහොමද කියලා. හරි. අපි මුලින්ම ලියමු A මේජර් ස්කේල් එක. හරිද? මෙන් මේ ඕනම මේජර් ස්කේල් එක ලියන්න ඔයාලට ඕනි කරන අපි අලුත් පිටුවෙන් ඕනි කරන මේ කියනවා පොඩි ෆෝමියුලා එකක්. හරිද? මේක අපි කියනවා මෙන්න මෙහෙම. root tone tone semitone tone 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 semitone. මොකද්ද මම ඒ කිව්වේ? හරි මෙහෙමයි. හරිද? මේ root කියලා තියෙන්නේ මේ කියන්නේ අපි පටන් ගන්න නෝට් එක. හරිද? මේ root කියලා කියන්නේ පටන් ගන්න නෝට් එක. හරි. ඊට පස්සේ අපි හිතමු ඔන්න ඔයා ලියනවා A මේජර් ස්කේල් එක. එහෙනම් පටන් ගන්න නෝට් එක මොකද්ද? කෙලින්ම A. ඔයා B මේජර් ස්කේල් එක ලියනවා. එහෙනම් පටන් ගන්න නෝට් එක මොකද්ද? B. ඔයා D මේජර් ස්කේල් එක ලියනවා. C මේජර් ස්කේල් එක. ඔයා පටන් ගන්න නෝට් එක C. හරිද? ඒක තමයි root එක කියලා කියන්නේ. මොකද මේ T අකුරක් කියලා කියන්නේ? T අකුරක් කියලා කියන්නේ හරිද? ටෝන් එකක් කියන එක. ටෝන් එකක් කියන්නේ මොකද්ද? හෝල් ස්ටෙප් එකක් කියන. හෝල් ස්ටෙප් එකක් කියන්නේ මොකද්ද? අපි මොකක් හරි නෝට් එකක් ලිව්වොත් අපි ගමු A කියලා. ඊළඟට මොකක්ද තියෙන්නේ? A sharp නේ. ඊළඟට මොකක්ද තියෙන්නේ? B. ඔයා ටෝන් එකක් කියන එකෙන් අදහස් වෙන්නේ ඔයා මුලින් A ලිව්වා නම් ඊළඟට තියෙන නෝට් එක නෙමෙයි ඊට පස්සේ තියෙන නෝට් එක තමයි ටෝන් එකක් කියන එකෙන් හඳුන්වන්නේ. හරිද? මම හිතනවා තේරෙන්නේ නැති කියලා. අපි හිතමු අපි B ලිව්වා කියලා. ඔන්න B වල තමයි ඔයා ඉන්නේ. B මේජර් ස්කේල් එක ලියන්නේ. එහෙනම් B ඊට පස්සේ ටෝන් එකක් නේ තියෙන්නේ. ටෝන් එකක් කියලා කියන්නේ මොකද්ද? B ඊට පස්සේ තියෙන නෝට් එක නෙමෙයි ඊට පස්සේ තියෙන නෝට් එක. දැන් B තියෙන්නේ කොහෙද? මේ තියෙන්නේ B. B නෙමෙයි B ලිව්වා root එකට. ඊළඟට ටෝන් එකක් නම් තියෙන්නේ. මේක නෙමෙයි ඊට පස්සේ තියෙන. එහෙනම් ඊළඟට C sharp තමයි එන්නේ. එහෙනම් ටෝන් එකක් කියලා කියන්නේ මොකද්ද? එක නෝට් එකක් ඇරලා ප්ලේ කරනවට. අන්න ඒ දෙක අතර දුරට තමයි අපි ටෝන් එකක්. එහෙම නැත්නම් හෝල් ස්ටෙප් එකක් කියලා හඳුන්වන්නේ. හරිද? හෝල් ස්ටෙප්. එහෙම නැත්නම් ටෝන්. හරි. එතකොට මොකද්ද මේ ST කියලා කියන්නේ? සෙමි ටෝන්. සෙමි කියලා කියන්නේ නිකන් භාගයක් වගේ සීන් යන්නේ නිකන්.
කොටසක් වගේ එකක් නේද? හරි නැත්තම් half step. හෝ මේකක්ද සෙමිටෝන් එකක් කියලා කියන්නේ. දැන් අපි ලිව්වනම් ඊට පස්සේ ඊළඟට තියෙන සෙමිටෝන් එක ප්ලේ කරන්න කියලා කිව්වොත් එහෙම ඔයා ප්ලේ කරන්න මෙන්න මේ A sharp එක. එක ළඟ තියෙන නෝට්. හරිද? ඔයා හිතන්න E වලින් ඉඳලා සෙමිටෝන් එකක් ප්ලේ කරන්න කිව්වොත් ඔයා ප්ලේ කරන්නේ F නෝට් එක. G වලින් ඉඳලා ප්ලේ කරන්න කිව්වොත් සෙමිටෝන් එක ඉස්සරහට ඔයා ප්ලේ කරන්නේ G sharp නෝට් එක. එහෙනම් මේ එක ළඟ තියෙන නෝට් දෙකක් අතර දුරට තමයි අපි කියන්නේ සෙමිටෝන් එකක් කියලා. හරි. එහෙනම් මේක දැන් පුරවන්න තියෙනවා. මේක පුරවන්න වඩා ලේසි ඔයාට මෙන්න මෙහෙම මේක උඩ තිබ්බා. ඔයා මුලින්ම ඔයාට පළවෙනියට කටපාඩම් වෙන්න ඕනේ දේ තමයි මියුසිකල් නෝට්ස් ටික පිළිවෙලට ලියාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. හරිද? A sharp, B C sharp, D sharp, E F sharp, G sharp, A. හරිද? හරි. ඊට පස්සේ ඔන්න ගහන්න යන්න. මේ ප්ලේ කරන්න තියෙන්නේ. ලියන්න තියෙන්නේ. හරි. A ලිව්වා. ඊට පස්සේ ටෝන් එකක් තියෙනවා. ටෝන් එක කියන්නේ මේ B වලට යන. ඊට පස්සේ තියෙන ටෝන් එක. එහෙනම් B වල ඉඳලා ටෝන් එක. C sharp. ඊට පස්සේ සෙමිටෝන් එකක් තියෙනවා. ඊට පස්සේ D. ඊට පස්සේ ටෝන් එකක් තියෙනවා. ඊට පස්සේ E. ඊට පස්සේ ටෝන් එකක්. ඊට පස්සේ F sharp. ඊට පස්සේ ටෝන් එකක්. ඊට පස්සේ G sharp. සෙමිටෝන් එකක්. ඊට පස්සේ ආයෙත් ලස්සනට ආව ඒකට. හරිද? හරි. අපි ඊළඟ ස්කේල් එක ලියමු. B මේජර් ස්කේල් එක. හරි. ඔන්න B එකෙන් පටන් ගත්තා. ඊට පස්සේ ටෝන් එකක් තියෙනවා. එහෙනම් C sharp. ආයෙත් ටෝන් එක. D sharp. ඊට පස්සේ සෙමිටෝන් එකක් ඊළඟ. එහෙනම් E. ආයෙත් ටෝන් එක. F sharp. ආයෙත් ටෝන් එක. G sharp. ආයෙත් ටෝන් එකක්. මම ඔයාලට කිව්වා මෙතනින් එහාට තියෙන්නේ ආයෙත් මෙතන ඉඳන් පටන් ගන්න. දැන් මෙතනින් මෙතන තියෙන්නේ අත්තර දැන් A තියෙනවනේ. ඊට පස්සේ මොකද්ද මේ? A sharp. මෙතන ආයෙත් එතන මේ sharp තියෙන්නේ. එහෙනම් මෙතන A sharp. ඊට පස්සේ සෙමිටෝන් එක. A sharp වල පස්සේ B නේ තියෙන්නේ මේ. A sharp වලට පස්සේ තියෙන B. එහෙනම් ආයෙ පව් B. ඔන්න B මේජර් ස්කේල් එකත් හරි. ඊට පස්සේ C මේජර් ස්කේල් එක. මම පොළ ආයෙත් මෙතන ලියන්න. පැහැදිලි නැති හින්දා. මම C වලින් නම් පටන් ලියන්න. හරි. ඔන්න දැන් අපි C මේජර් ස්කේල් එක ලියන්න යන්නේ. මේක තමයි රූට් එක. ඊට පස්සේ ටෝන් එකක් ගිහුවම මේ ටෝන් සෙමිටෝන් ටෝන් සෙමිටෝන් රූට් ටෝන් සෙමිටෝන් සෙමිටෝන්. ඔය කටපාඩම් තිබ්බනම් හරි. එහෙනම් C මේජර් ස්කේල් එක තමයි තියන්නේ. ලේසිම ස්කේල් එක. නැචරල් නෝට් විතරයි තියෙන්නේ. හරිද? නැචරල් නෝට් කියන්නේ A B C D F G ඔය සෙට් එක තමයි නැචරල් නෝට් කියලා කියන්නේ. C D E F G A B. එහෙනම් මේක ඇත්තටම මේ අන්තිම නෝට් එක ඊළඟ ඔක්ටේව් එක. හරිද? මේජර් ස්කේල් එක කියන්නේ මෙන්න මේකට. 1 2 3 4 5 6 7. හරි. ඔන්න වැඩේ කොට ඔයාලට දැන් ඕනිම මේජර් ස්කේල් එක ලියන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ try කරන්න. දැන් ඉතුරු නෝට් සෙට් එකට දැන් අපි මේ නෝට් 3කට ලිව්වනේ. තව නෝට් කීයක 12න් 3ක් ගිහුවාම 9යි. තව නෝට් 9ක් තියෙනවා. ඔය 9ට ඔයගොල්ලෝ try කරන්න මේජර් ස්කේල් ලියන්න. හරිද? එහෙනම් ඔයාලා දැන් දන්නවා මේජර් ස්කේල් එකක් ලියන්න. ඉතින් පොඩ්ඩක් ප්‍රැක්ටිස් වෙන්න මේක. හරිද? ඊට පස්සේ ඊළඟ වීඩියෝ එකක් බලමු. කොහොමද මේ මේජර් ස්කේල් එක භාවිතයෙන් ඩයටොනික් කෝඩ්ස් එහෙම නැත්නම් ෆැමිලි කෝඩ්ස් හදාගන්නේ කියලා.